ඔයා මෙන්න මේ දේවල් දැක්කේ ලොස් වෙලා ඉන්නකොටද? අංක 1 ලොස් වෙලා ඉද්දි නේද ඔයාලට තේරුනේ ඇනලයිස් එක ගහපු. එහෙම නැත්නම් රීඩ් කරපු විදිය වැරදි කියලා. අංක 2 ස්ටොප් ලොස් එක නම් කවදාවත් මූව් කරන්න එපා. මොකද ඔයාට ඒකත් පේන්න ගන්නේ ට්‍රේඩ් එක රන් වෙද්දි. ඔයා මාකට් එක කන්ට්‍රෝල් කරන්න යන එක දැම්ම නවත්තන්න. මොකද ගොඩාක් ට්‍රේඩර්ස්ලා ට්‍රේඩ් රන් වෙද්දි එයාලා මාකට් එක හැරෙයි කියලා ඉන්නවා. හැබැයි ඒක නෙමෙයි වෙන්න ඕනි. ඔයාගේ ලොස් එක අවම කරගන්න එකයි ඔයා කරගන්න ඕනි. ඉතින් මේවා අවම කරගන්න ඔයා මොනවද කරන්න ඕනි? අංක 1 මේක රීඩින් එකක් විදිහට හිතන්න. ඒතර ඔයාට පුළුවන් මේක දැන් හැරෙයිද නැද්ද කියන එක තේරුම් අරන් ඉක්මනට වගේ ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න හෝ ඉක්මනට ස්ටොප් ලොස් එකක් දාගෙන ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න. අංක 2 ඩිසිප්ලින් තියාගන්න. ඔයා මොකක්යි සෙටප් එකක් ගැහුවා නම් ඒක ඒ විදිහටම තියාගන්න. ඒක ට්‍රේඩ් කරන්න වෙද්දි වෙනස් කරන්න යන්න එපා. අංක 3 මනි මැනේජ්මන්ට් සහ රිස්ක් මැනේජ්මන්ට් එක 100%ක්ම තියාගන්න. මොකද ඔයා ලොස් වුණොත් ඔයාට දාඩි දාන ඒවා තරහ යන ඒවා වෙන්නේ ඔයාට දරා ගන්න බැරි ගාණක් ලොස් වෙන නිසා. හැබැයි ඔයා මෙහෙම හිතන්න ඔයාට දරා ගන්න පුළුවන් ඩොලර්ස් 3ක 4ක ගාණක් නම් රිස්ක් කරන්නේ ඔයාට ওই ප්‍රශ්න නැහැ. ඔයා දන්නවා ඊළඟ ට්‍රේඩ් එකෙන් ඔයාට කවර් කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් හරියට හරිම විදිහට ඉගෙන ගන්න කැමති නම් දැම්ම අපේ බයෝ එක ලින්ක් එකෙන් ගිහිල්ලා අපේ WhatsApp group වලට දැම්ම join වෙන්න.